2008 අවුරුද්ද ගැටලුව. ඒකේ තියෙනවා පස් දුන්නක අනෙක් කෙලවරේ එල්ලනවා ස්කන්ධයක්. මේ ස්කන්ධය විස්තරයේ වන සරල අනුවර්ති චලිතයේ යෙදෙනවා. දැන් ළමයි එතකොට එයාගේ උපරිම වේගය v. ළමයි වේගය ලැබෙන්නේ මේ සූත්‍රේ. උපරිම වේගය ලැබෙන්නේ ළමයි මේ විස්ථාපනයේ බිඳුව වෙලාවේ. ඒ නිසා මම මෙතනින් ලියන්නම් v උපරිම කියන එක ලැබෙනවා ළමයි ඔමේගා a වර්ගයේ වර්ගමූලය. ඒ කියන්නේ ඔමේගා a. දැන් අපේ මේ ගැටලුවේ කියන්නේ ළමයි විස්තරයේ a වනකොට වේගය v. අපිට කියනවා මේක විස්තරයේ 2a ගන්න. ඒ කියන්නේ මේක තව ඇදලා දෙගුණයක් ඇදලා අතහරින්න. එතකොට විස්තරයේ 2a වෙනකොට එහෙමනම් මොකද වෙන්නේ? බලපු ගමන් කියත හැකි විස්තරයේ දෙගුණ වෙනකොට වේගයත් දෙගුණ වෙනවා. එහෙමනම් උත්තරේ වෙන්නේ 2v. හරි මෙතන ළමයි ඔමේගා කියන්නේ නියතයක්. දුන්නේ දුනු නියතයේ සහ ස්කන්ධය එල්ලා ඇති ස්කන්ධය අනුව එන එක. එහෙමනම් පිළිතුර වන්නේ 2. දැන් ළමයි මේවාර විභාගේ මම පාසලේ උගන්වන පන්තියේ අපේ ළමයි ඉන්නවා ඒ ගත්තු අය. ගොඩක් ඉන්නවා. හැබැයි මම උගන්වන පාසලේ ඇත්තටම ඒ ගන්න අය වැඩි. ෆේල් වෙන අය එක්කෙනෙක් විතර ඉන්නේ. ඒ ගන්න අය 6-7කට වඩා ඉන්නවා. හරිද? ළමයි මොකද? මේ තනිකර මම උගන්වනවා හොඳයි. ඒකමද? මම උගන්වන පාසලට ළමයි A level කරන්න එන්නේ වෙනත් පාසල් වලින්. ඒ 9 ගත්තු ළමයි. තව ළමයි ගම්බද පාසල් වල ශිෂ්‍යත්වයේ හොඳටම සමත් ලකුණු 185ට වැඩි ළමයි. හොඳ දක්ෂ ළමයි ඉන්න මගේ පාසලේ මම උගන්වනවා වැඩි දෙනෙකුට ඒ ලැබෙනවා. ඒතර ගමේ පාසලේ එක එකක්වත් නැහැ. ඉතින් ඒ එකක් ලැබෙන්නේ නැහැ ළමයි. මොකද හේතුව? ඇයි ඒ 9 ගත්තු අය ඔක්කොම අරහිට ගියා. ශිෂ්‍යත්ව පාස් ඔක්කොම එතෙන්ට යනවා. අතන ඉතුරු වෙන්නේ ළමයි අර මේ එක පැත්තකින් බැලුවොත් ළමයි උවමනාව අඩු ළමයි. උවමනාව අඩු නිසානේ ඒගොල්ලෝ ඕලෙවලුත් හරියට කරගත්තේ නැත්තේ. ඉතින් උවමනාව අඩු ළමයි ගොඩ දාන එක හරි අමාරුයි. හැබැයි ඒ නිසා ගමේ පාසලේ ඒ ගුරුවරයා මහන්සි වෙලා ළමයට 100ක් අරන් දුන්නා. මම ඒ ගුරුවරයාව සෑහෙන අගය කරනවා.